කොහොමද ඔයාලට අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පිට රටකට මාළු ගෙනියනකොට තියෙන ප්‍රශ්න සම්බන්ධව. ඉතින් ගොඩක් කට්ටියට මේ සම්බන්ධව එක එක විදිහේ ප්‍රශ්න තියෙනවා. එතකොට මොන වගේ මාළු ජාතිද අපිට අරගෙන යන්න පුළුවන්, කොහොමද අපි ඒව හරියට පැක් කරගන්න ඕන, එතකොට එයාර්ලයින්ස් වල, එයාර්පෝර්ට්ස් වල, එතකොට කස්ටම් වලදී තියෙන ප්‍රශ්න මොනවද, මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කොච්චර ප්‍රමාණයකින් අපි අරගෙන යන්න ඕනද, ඒ දේවල් සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් සාමාන්‍යයෙන් අපි පිට රටකට යනකොට අපි විසිට කෙනෙක් විදිහට වෙන්න පුළුවන්, නැත්නම් අලුතින් මයිග්‍රේට් වෙන කෙනෙක් විදිහට හෝ නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි පිට රටකට යනකොට විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ අපිට මාළු ටිකක් හදලා දෙනවා අරගෙන යන්න කියලා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටකට යනවා නම් එහෙ අපේ ලංකාවේ මස් ජාති ගානින් වැඩි වුණාට නමුත් ඕස්ට්‍රේලියාවේ එහෙ මීට් අයිටම්ස් වලට වඩා සාමාන්‍යයෙන් මාළු තමයි ගණන් වැඩි. එතකොට විශේෂයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යනකොට මුලින් ගිහිල්ලා ටිකක් ස්ටේබල් වෙනකන් දේවල් ටිකක් වටේ පිටේ හරි ගස්ස ගන්නකන් අපි කැම්බීම ජාති ටිකක් අරගෙන යනවා. එතකොට ඒ ගිනියද්දි අපි අනිවාර්යෙන්ම මාළු ටිකක් ගෙනියන්න අමතක කරන්නේ නැහැ. නමුත් අපිට ඕන විදිහට අපිට මාළු ජාති ඒ රටවල් වලට අරගෙන යන්න බෑ. ඒවට ගෙනියන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා, පැක් කරගන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා, ගෙනියන්න ඕන ප්‍රමාණ තියෙනවා, ඒවා ඩික්ලෙයාර් කරන්න ඕන. එතකොට මේ සම්බන්ධ විශේෂ නීති රීති ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳී ඉන්න කියලා කියනවා. ඒ වගේම ඔයාලට මෙහා සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට උදව් වෙන විදිහේ ඔයා ගාව එහා සම්බන්ධ මොන හරි එක්ස්පීරියන්ස් එකක් තියෙන පුළුවන්, ඒවත් කමෙන්ට් කරන්න කියලා කියනවා. ඒ වගේම channel එක subscribe කරන්න කියලා කියනවා. මොකද විශේෂයෙන්ම මේ channel එක විශේෂයෙන්ම අලුතින් රට යන්න ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේ channel එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝස් තියෙනවා. එතකොට මම කරලා තියෙනවා වීඩියෝස් hand luggage එක පැක් කරන්නේ කොහොමද කියලා, ඒ වගේම check luggage එක පැක් කරගන්නේ කොහොමද කියලා, flight එකක් take off කරද්දි මොනවද කරන්න ඕන, flight එකක් land කරද්දි මොනවද කරගන්න ඕන, ඊට පස්සේ ඔයා කොහොමද ඔයාගේ බෙහෙත් මල්ල හදාගන්නේ, ඔය වගේ වීඩියෝස් සීරීස් එකක් මම කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ channel එක ටාගට් කරන්නේ ෆ්ලයිට්ස්, එයාර්පෝර්ට්ස් ඒ සම්බන්ධව. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ ජීවිතේ කොයිම හෝ වෙලාවක ඔයාගේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා ඔයා වෙන රටකට යනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඕනම වෙලාවක මේ channel එක ප්‍රයෝජනවත් වේවි. එතකොට පළවෙනි දේ තමයි අපිට මාළු අරගෙන යන්න පුළුවන් ද වෙනත් රටකට කියන එක. ඔව්, ගෙනියන්න පුළුවන්. හැබැයි මාළු අපි පිළියෙල කරන එක විදි තියෙනවානේ. අපි මාළු බදිනවා. එතකොට මාළු අපි ග්‍රේවි විදිහට හදනවා, කරි එක හදනවා, එතකොට තෙල් දානවා, මාළු ඇඹුල් තියල් විදිහට ගෙනියනවා, උඹල කඩ, ඊට පස්සේ කරවල විදිහට අපි මාළු අරන් යනවා. එතකොට අපි අනිවාර්යෙන්ම ඒ ගෙනියන විදිහ, ඒ ගෙනියන මාළු ජාතිය, ඒ දේවලුත් බලපානවා අපි වෙනත් රටකට මාළු අරගෙන යද්දී. ඊට අමතරව එතකොට එයා ලයින්ස් වල රූල්ස් අනුව අපිට ඒ දේවල් වෙනස් කරන්න වෙනවා. ඊට පස්සේ එයාර්පෝර්ට් එක තියෙන ඒගොල්ලන්ගේ සිකියුරිටි රූල්ස් අනුව අපිට ඒ දේවල් පිළිපදින්න වෙනවා. අනිත් දේ තමයි ඩෙස්ටිනේෂන් කන්ට්‍රි එක. ඒ කියන්නේ අපි අන්තිමට ගිහිල්ලා ගොඩ බහින රටේ නීති බලපාන. විශේෂයෙන්ම අපි ඒ රටේ, එතකොට ඒ රටේ එයාර්පෝර්ට් එකේ ඒ කස්ටම් එක හරහා යන්න ඕනේ. එතනදී ඒගොල්ලන්ගේ නීති විශේෂයෙන්ම අපි බලපාන ඒ දේවල් විශේෂයෙන්ම හොයලා බලන්න ඕන. ඒ නිසා Taman යන එයාර්ලයින් එක අනුව එතකොට අපේ රටේ එයාර්පෝර්ට් එකේ තියෙන නීති මොනවද, ඒ වගේම අනිත් එක තමයි අපි ගිහිල්ලා අපේ ඩෙස්ටිනේෂන් කන්ට්‍රි එකේ තියෙන ඒ රටේ කස්ටම් එක හරහා යද්දී බලපාන නීති මොනවද කියලා අපි අනිවාර්යෙන්ම හොයලා බලන්න ඕනේ. ඒ නිසා හැම රටකටම එකක් කියලා කියන්න බෑ. එතකොට යන රටින් රටට මේ දේවල් වෙනස් වෙනවා. එතකොට සමස්තයක් විදිහට තමයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට චුට්ටක් එයාර්ලයින්ස් වල තියෙන රූල්ස් ගැන කතා කරොතින් සාමාන්‍යයෙන් එයාර්ලයින් එක, ඒ කියන්නේ අපි එයාර්ලයින් එක ෆ්ලයිට් එක ඇතුළට අපිට ගෙනියන්න පුළුවන්ද කියන එක බැලුවා. ඉතින් ඒ කියන්නේ අපි හෑන්ඩ් ලගේජ් එකේ අපේ මොන හරි ෆිෂ් අයිටම් එකක් තියෙනවා නම් ඒක දාගෙන යද්දී ඒගොල්ලෝ අපිට සාමාන්‍යයෙන් එලව කරනවා. ඒ කියන්නේ කුක්ඩ් ෆිෂ්, සාමාන්‍යයෙන් හොඳට කුක් කරපු ෆිෂ් එකක් නම්, ඒ වගේම කරවල, ඩ්‍රයිඩ් ෆිෂ්, ඊට පස්සේ ස්මෝක්ඩ් ෆිෂ් කියන්නේ දුමේ වේලපු මාළු ජාති, ඊට පස්සේ කෑන් කරපු ෆිෂ් ජාති, ඊට පස්සේ වැකියුම් සීල් කරලා දෙන ෆිෂ් ජාති සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගෙනියන්න දෙනවා. මෙතනදී ඒගොල්ලෝ ගෙනියන්න දෙන්නේ නැහැ ෆ්ලයිට් එක ඇතුළට මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ අපි අමු මාළු අරගෙන යනවා නම් කොහෙත්ම දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එක තේරෙනවානේ, අමු මාළු කොහොමද ගෙනියන්න බෑ. ඊට පස්සේ අනිත් එක තමයි අපි මොන හරි දැන් මාළු ජාති උයද්දී අපි දැන් කරි එකක් වගේ හැදුවොතින් කිරි මාළුවක් වගේ හදලා එතකොට මේකේ ලික්විඩ්ස් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපිට ඒක හෑන්ඩ් ලගේජ් එකේ දාලා ෆ්ලයිට් එක ඇතුළට අරගෙන යන්න බෑ. අනිවාර්යෙන්ම යාළගේ හෑන්ඩ් ලගේජ් එකේ රූල් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය මිලිලීටර් 100ට වඩා ලික්විඩ් හෑන්ඩ් ලගේජ් එක අපිට ෆ්ලයිට් එක ඇතුළට ගෙනියන්න බෑ. ඒ නිසා දැන් ඔයාගේ ෆිෂ් අයිටම් එකෙත් ඒ කියන්නේ මොන හරි ලික්විඩ් එකක්, ග්‍රේවි එකක් තියෙනවා නම් එතකොට යාලා ඒ වගේ දෙයක්
ගොඩක් ලව් කරන්නේ නැහැ. අනිත් දේ තමයි දැන් ඔයාගේ ඒ ෆිෂ් අයිටම් එකේ ලොකු ස්මෙල් එකක් එළියට එනවා නම් එතකොට අනිත් පැසෙන්ජර්ස් වලට ලොකු කරදරයක්. එතකොට ඒ වගේ වෙලාවට යාලා ඒක ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. මොකද අපි කවර් කරපු ඒරියා එකක යන්නේ. එතකොට ස්මෙල් එකක් එළියට එනවා කියලා කියන්නේ ඒක පැසෙන්ජර්ස් වලට ලොකු බාධාවක්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ෆ්ලයිට් එක ඇතුළට ෆිෂ් අයිටම් එක අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ හෑන්ඩ් ලගේජ් එකේ. එතකොට ඒකේ ලොකුවට ග්‍රේවි මොනවත් නැත්නම් අපි හිතමුකෝ මාළු ඇඹුල් තියල් එකක් වගේ හදලා හොඳට සීල් පැක් කරලා තියෙන එක කිසි ප්‍රශ්නයක් නැතුව මං හිතන අරගෙන යන්න පුළුවන්. එතකොට ලීක් වෙන්නේ නැති හොඳට සීල් කරලා තියෙන එතකොට ස්මෙල් එකක් එළියට එන්නේ නැති ඒ වගේ ෆිෂ් අයිටම් එකක් තියෙනවා නම් ඔයාට හෑන්ඩ් ලගේජ් එකේ ෆ්ලයිට් එක ඇතුළට අරගෙන යන්න පුළුවන්. එතකොට මෙතනදී මේ එයා ලයින් එකේදී ඒගොල්ලෝ බලන්නේ මොන වගේ මාළු ජාතිද මේ අර අදාළ රටට ගෙනියන්නේ. ඒව ඒගොල්ලන්ට අදාළ ප්‍රශ්න නෙමෙයි. එතකොට ඒ දේවල් ඒගොල්ලෝ බලන්නේ නැහැ. ඊට පස්සේ එයාපෝට් සිකියුරිටි රූල්ස් ගත්තොත් මේ ෆ්ලයිට් එක ඇතුලේ එයා ලයින් එක වෙනයි. ඊට පස්සේ දැන් අපේ එයාපෝට්ස් තියෙනවා. එතකොට එයාපෝට් එකේ රූල් එක ගත්තොත් විශේෂයෙන්ම බලපොතින් ශ්‍රී ලංකාවෙන් අපි යද්දි අපේ ලංකාවේ එයාපෝට් එක තියෙනවානේ. එතනදී ඒගොල්ලන්ට අදාළ නැහැ මොන වගේ මාළු ජාතියක්ද අරගෙන යන්නේ. ඒ දේවල් ඒගොල්ලන්ට අදාළ නැහැ. එතකොට ඒගොල්ලෝ එතනදී බලන දේවල් තමයි ඒ කියන්නේ ඔයා මිලිලිටර් 100ට වඩා වැඩියෙන් ලික්විඩ්ස් අරගෙන යනවාද කියන එක බලන. එතකොට එතනදී ඔයාගේ හෑන්ඩ් ලගේජ් එකේ ඔයා දානවා නම් එතනදී මිලිලිටර් 100ක්ම ඕන්න බෑනේ. එතකොට ඒ වගේ වෙලාවක ඒක ප්‍රශ්නයක්. එතකොට ඒකේ මොන හරි ජෙල් වගේ හරි නැත්නම් රණි කරීස් තියෙනවා නම් නිකන් දියර මේ කරි එකක් තියෙනවා නම් එතනදී ඒගොල්ලෝ ඒව චෙක් කරලා ඒවට ඉඩ දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හැර ඔයාට හොඳට ඩ්‍රයි කරපු හොඳට වේලෙන් හදපු ඇඹුල් තියල් එකක් වගේ කරවල හොඳට ස්මෙල් එකක් එන්නේ නැති වෙන පැක් කරලා නම් ඒ දේවල් අරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. නමුත් දැන් ඔයා හිතමුකෝ ඔයාට ග්‍රේවි එකක් තියෙනවා ඔයාගේ කරි එකේ මාළු එකක් කිරට වගේ හදලා එහෙම දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් මිරිසට වගේ හදපු මාළු එකක් වෙන්න පුළුවන්. මම හිතන්නේ කිරට නම් හදන්නේ නැහැ මොකද නරක වෙනානේ. එතනදී මිරිසට වගේ හදපු මාළු එකක් කියමුකෝ. එතකොට ඒ වගේ එකක ග්‍රේවි එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් හෑන්ඩ් ලගේජ් එකේ නැත්නම් ඔයාගේ චෙක් බෑගේජ් එකේ දාගන්න. ග්‍රේවි එක සාමාන්‍යයෙන් මිලිලිටර් 100ට වඩා වැඩි ලික්විඩ් එකක් තියෙනවා නම් අපිට කොහොමද හෑන්ඩ් ලගේජ් එකේ දාන්න දෙන්නේ නැහැනේ. ඒ හින්දා හොඳට සීල් පැක් කරලා හොටි ටින් එකකට දාලා වැකියුම් පැක් කරලා චෙක් බෑගේජ් එකේ දාගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේක. ඒ කියන්නේ country specific rules. ඒ කියන්නේ අපි යන රටට අදාළව ඒගොල්ලන්ගේ තියෙන නීති පද්ධතියක්. ඒ එයාපෝට් එකේදී අපේ ඒගොල්ලන්ගේ කස්ටම් එක හරහා යන්න ඕන. එතනදී ඒ අනුව ඒ රටට අදාළව ඒ කියන්නේ විශේෂම නීති පද්ධතියක් තියෙන. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටකට යනවා නම් මං හිතන්නේ ලෝකයේ තියෙන ස්ට්‍රික්ට්ම බයෝසිකියුරිටි ලෝස් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. හරිම තදින් බලනවා මේ මස් මාළු ಜಾති රට ඇතුළට ගේනවා නම් ඒගොල්ලෝ හරිම තදින් බලනවා. සාමාන්‍යයෙන් කියන්නේ ඒගොල්ලෝ උනත් දැන් අපි ඕස්ට්‍රේලියාව අනුව කතා කරද්දී මම හිතන අනිත් රටවල් වලට ඉබේම ඒක ඕකේ වෙනවා. දැන් ඕස්ට්‍රේලියාවට දැන් ඔයාට ඒ කියන්නේ ඒගොල්ලෝ ලව් කරන කුක් ෆිෂ්. ඒ කියන්නේ උයපු මාළු ಜಾති ගේන්න පුළුවන්. අම්මුවෙන් තමයි අපිට ගෙනියන්න බැරි. ඒ වගේම කෑන් කරපු ෆිෂ් ಜಾති තියෙනවා නම් ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ කමර්ෂියලි ඩ්‍රයිඩ් ෆිෂ් ಜಾති තියෙනවා නම් ගෙනියන්න පුළුවන්. අනිත් දේ තමයි කටට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට පුළුවන් ද උඹලකඩ ගෙනියන්න පුළුවන්ද කියලා. වෙලා සාමාන්‍යයෙන් උඹලකඩ ගෙනියන්න දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒගොල්ලෝ අර ඉඩ දෙන්නේ නැත්තේ අර නිකන් අම්මුවට පේන ස්කින් එක ඒ වගේම කොරපොතු ඔය වගේ දේවල් පේන්න තියෙනවා නම් ඒගොල්ලෝ ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් ඒ කියන්නේ කියන්න දෙයක් නැහැ. කොහොමත් ඒගොල්ලෝ අමු මාළු ගෙනියන්න දෙන්නේ නැහැ රට ඇතුළට. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මොයිස්චර් තෙතමනයත් එක්ක වගේ තියෙන මාළු ಜಾති එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඔයා ගෙනියන ඕනම මාළු ಜಾතියක් වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන්ම ඩික්ලෙයාර් කරන්න ඕන. ඔයාට ෆ්ලයිට් එක ඇතුළේදී තමයි ඒක කාඩ් එක හම්බෙන්නේ. ෆ්ලයිට් එක ඇතුළේදී හම්බුනේ නැතුණත් එළියේදීත් ඔයාට ඒ කාඩ් එක ගන්න පුළුවන්. එතනදී ඔයා අනිවාර්යෙන්ම ඩික්ලෙයාර් කරන්න ඕන. ඔයා මාළු ಜಾති රට ඇතුළට ගේනවා කියලා එතන ඉස්සරහා ඩික්ලෙයාර් කරන්න. මොකද ඒ කියන්නේ ඔයා ඩික්ලෙයාර් කරලා ඔයා ඒ කියන්නේ අදාළ නැති මොන හරි මාළු ಜಾතියක් ඔයා ඒ රටට ඇතුළට අරගෙන ගිහිල්ලා තියෙනවා නම් එතනදී ඒගොල්ලන්ට හම්බුනතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලා ඩික්ලෙයාර් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ අපිට එක්ස්ප්ලেইন කරලා ඒ දේවල් ඒගොල්ලෝ ගන්නවා. අපිට රට ඇතුළට ගෙනියන්න දෙන්න ඒගොල්ලෝ ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා ඩික්ලෙයාර් කරන්නේ නැත්නම් ඔයා මොන හරි මාළු ಜಾතියක් රට ඇතුළට අරන් ගිහිල්ලා ඒක අදාළ නැති දෙයක් වුණොතින් විශාල ප්‍රමාණයක් දඩ මං හිතන්නේ ලක්ෂ 4-5 ලොකු දඩ වදින්නේ. එතකොට විශේෂයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පළවෙනි පාරට ඒ රටට යනවා නම් ලොකු අමාරුවක වැටෙනවා. මොකද අපි අරගෙන යන්නේ සීමිත මුදල් ප්‍රමාණයක්. එතකොට ඒ වගේ දෙයක් යනකොටම වුණොතින් විශාල කරදරයක්. සාමාන්‍යයෙන් UK අනිත් යුරෝප් කන්ට්‍රීස් කැනඩා USA වගේ රටවල් ගත්තොත් ඉන්නේ ඒ ඕස්ට්‍රේලියාවට වඩා සාමාන්‍ය රිලැක්ස් වෙච්ච නීති තමයි ඒ රටවල් වල තියෙනවා. ඔයාලට පුළුවන් කුක් ෆිෂ්, ඩ්‍රයිඩ් ෆිෂ්, කෑන් ෆිෂ් ඊට පස්සේ ෆ්‍රෝසන් ෆිෂ් මේ දේවල් අරගෙන යන්න. නමුත්
ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ අමු මාළු ಜಾති කොරපොතු හම්පිටින් ඒවා ගේන්න ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ගොඩාක් ස්මෙල් එක තියෙන ඩ්‍රයිඩ් ෆිෂ් තියෙනවා නම් ඒ දේවල් ඒගොල්ලෝ ගේන්න දෙන්නේ නැහැ. අම්මට කියන්න අමතකුණා විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට යද්දී ඔයාලා අමු ඒ කියන්නේ අමු කියන්නේ වේලිච්ච හාල් මැස්සෝ අරගෙන යන්න එපා. ඒ සාමාන්‍යයෙන් හාල් මැස්සෝ ගේන්න දෙන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට. අපි හාල් මැස්සෝ දාලා වෙල බම්බුට මෝජුවක් හැදුවත් ඒගොල්ලෝ එතන ලොකුවට ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. ඒ නිසා පුළුවන් තරම් හාල් මැස්සෝ ගෙනියන්න එපා රට ඇතුළට. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර මාළු බර ප්‍රමාණයක් ඔයාලට අරගෙන යන්න පුළුවන්ද කියලා. වෙල දැන් ඔයා හිතන්නකෝ මෙතනදී දැන් ඔයා හෑන්ඩ් ලගේජ් එකේ නම් ඔයා මේ ಜಾති අරගෙන යන්නේ. එතකොට ඔයා හෑන්ඩ් ලගේජ් එකේ කිලෝ 7යි නම් දෙනවා කිලෝ 7ම පිරෙන්න එකම ෆිෂ් අයිටම් එකක් ඔයා දාගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අපිට බර ඒ කියන්නේ බඩු ගෙනියන්න දෙනවා අපේ පර්සනල් යූස් එකට. ඒ කියන්නේ අපේ පෞද්ගලික පාවිච්චියට ගෙනියන්න දෙනවා. නමුත් ඔයා කිලෝ 7 හෑන්ඩ් ලගේජ් එකේ එකම විදිහට දැන් අපි හිතමුකෝ ඇඹුල් තියල් කියලා වෙලා ඇඹුල් තියල් කිලෝ 7ක්ම දාගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක්. එතනදී ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ ඒක අපි නිකන් කමර්ෂල් යූස් එකකට බිස්නස් එකක් විදිහට අපි විකුණන්න තමයි ගෙනියන්නේ කියලා. වෙල එහෙම ඒගොල්ලෝ අවසර දෙන්නේ නැහැ. අපේ පාවිච්චියට අපිට සාමාන්‍යයෙන් හෑන්ඩ් ලගේජ් එක දා ගන්න කිලෝ 1.4 අතර වගේ ප්‍රමාණයක් කිලෝ 5ක් අතර හරි සේෆ්. ඒ කියන්නේ එකම විදිහට නමුත් අපි එක විදිහට හදලා පොඩි ප්‍රමාණ වලින් එහෙම අපිට දා ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එකම විදිහට දැන් ඔයා හිතන්නකෝගේ චෙක් බෑගේජ් එකේ වුණත් කිලෝ 10ක් විතර ඔයා මාළු ඇඹුල් තියල්ම නම් කිලෝ 10ක් විතර දාගෙන තියෙන්නේ. එතකොට ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට එයාලා හිතන්නේ ඒක නිකන් කමර්ෂල් විදිහට ඕගොල්ලෝ මේ ඒ රට ඇතුළට මේවා අරගෙන යනවා කියලා. වෙල ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ තමන්ගේ පාවිච්චියට ඒගොල්ලෝ ගෙනියන්න දෙනවා. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේවා හරියට පැක් කරගන්නේ කියලා. එතකොට දැන් පැක් කරගන්න විදිය එක විදි තියෙනවානේ. මාළු ಜಾති දැන් අපිට පුළුවන් සීල් පැක් කරන්න පුළුවන්. ඊට පස්සේ වැකියුම් පැක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් තියෙනවා ලංකාවේ එක තැන් ඒ තැන්වල රට යන අයට අදාළ වෙන විදිහටම කැම ಜಾති පැක් කරලා දෙන්නම හදපු ස්ටෝස් තියෙනවා. එතකොට ඒ වගේ තැනකට ගිහිල්ලා වෙලා අපිට මාළු ಜಾති තියෙනවා නම් කෑන් කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මාළු වගේ දෙයක් අපි කරි එකක් විදිහට අපි කුක් කරලා කරි එකක් එක්ක අපි අරගෙන නම් විශේෂයෙන්ම ටින් එකකට දාලා අපි ඒක කෑන් කරගන්න එක තමයි ගොඩාක්ම හොඳ. මොකද ඒ දේවල් ලීක් වෙන ප්‍රමාණය අඩුයි, ස්මෙල් එක එළියට එන්නේ නැහැ. මම ඇඹුල් තියල් ගෙනියද්දී ඕස්ට්‍රේලියාවට ගෙනියද්දී මම කරපු දෙයක් තමයි මුලින්ම ඒ කියන්නේ පෝෂන්ස් කරගෙන එතකොට එක පෝෂන් එකක් අරගෙන ඒක ක්ලින් රැප් එක තියෙන. එතකොට ඒ පොලිතින් එක වගේ ඒක හොඳට එත්තුවා. හොඳට වටේ හොඳට ඔතලා වැරලා ඊට පස්සේ ඊළඟට ඒක මම සිප්ලොක් බෑග් එකක දැම්මා. ඒ දාලා කට ලොක් කරලා ඊට පස්සේ ඒක ආයි සෙලෝ ටේප් වලින් වටේ කවර් කරලා වෙලා ඊට පස්සේ ඒකට ලේබල් එකක් දාන්න ඕනේ. එතකොට ලේබල් එකේ අනිවාර්යෙන්ම ඒ මොනවද තියෙන්නේ කියලා වෙලා ලියන්න. ඊට පස්සේ නිකන් අපි කල්ලිකුත් වන දිනයක් නිෂ්පාදිත දිනයක් ඔය වගේ දේවලුත් දානවා. එතකොට එහෙම ලියනවා නම් හොඳයි. ඒ විදිහට තමයි සාමාන්‍ය මම ලේබල් හදාගත්තේ. ඒව කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම දැන් මාළු ಜಾති අපි ෆ්‍රීස් එකේනේ දාලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි යන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අපි ඒව ෆ්‍රීස් එකෙන් එළියට ගන්නෙ. ඔයාලා ඒ කියන්නේ පැක් කරලා ඔයාලා ඒක ෆ්‍රීස් එකේ දාලා තියන්න. ඔයා ෆ්ලයිට් එකට යන්න ඔන්න ඒ කියන්නේ ඔයා ගෙදරින් යන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ඔයා ෆ්‍රීස් එකෙන් ඒව එළියට ගන්න ඕනේ. මොකද එතකොට අපිට යම් කාලයක් ඒ සීතල රැඳිලා තියෙනවානේ ෆ්‍රීස් එකේ තියලා එළියට ගන්න. ඒ නිසා පුළුවන් තරම් ඒක ෆ්‍රීස් කරලා තියන්න අන්තිම මොහොත වෙනකම්. එතකොට නිකන් දැන් මම කලිනුත් කතා කරා නිකන් ආයි මං කියන්නම් හෑන්ඩ් ලගේජ් එකේ චෙක් බෑගේජ් එකේ ඔයා දාගන්න ඕන ಜಾති මොනවද කියලා මාළු ಜಾති ගෙනියන්නේ. සාමාන්‍යයෙන් හෑන්ඩ් ලගේජ් එකේ ඔයා දාගන්න. එතකොට වේලපු මාළු ಜಾති තියෙනවා නම් වැකියුම් සීල් කරපු ෆිෂ් ಜಾති තියෙනවා නම් ඇඹුල් තියල් වලට දාගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ කරවල උඹල කඩ ಜಾතියක් සාමාන්‍යයෙන් දාගන්න පුළුවන් හොඳට පැක් කරලා. ඊට පස්සේ ඔයාට දාන්න බෑ සාමාන්‍යයෙන් හෑන්ඩ් ලගේජ් එකේ කරි ග්‍රේවි තියෙන ෆිෂ් ಜಾති දාන්න බෑ. ඊට පස්සේ සොෆ්ට් ලික්විඩ් අයිටම්ස් දාන්න බෑ. සාමාන්‍ය රනි ඩිෂ් එකක් නම් තියෙන එක බෑ. ඒ වගේම ඔයිල් සෝක් කරපුවා. ඒ කියන්නේ ඔයිල් වල පොඟවපු නිකන් කෑන් ෆිෂ් වගේ දේවල් එහෙම පාවිච්චි කරන්න එපා. ඒක තාන්න මොකද ලික්විඩ් ලිමිට් එකක් තියෙනවනේ. එතකොට ඒ ඔක්කොම චෙක් බෑගේජ් එකට දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ චෙක් බෑගේජ් එකට දාගන්න ස්ටීම් කරපු මාළු තියෙනවා නම් ඊට පස්සේ මාළු කිරි හොදි එකක් හරි මිරිස් හොදි එකක් හරි එහෙම තියෙනවා නම් ඩෙවිල් ෆිෂ් එකක් හරි තියෙනවා නම් ওই දේවල් දාගන්න සාමාන්‍ය චෙක් බෑගේජ් එකට. ඉතින් අන්තිමට සමරි එකක් විදිහට මට කියන්න තියෙන්නේ ඔයාලා පිට රටකට මාළු අරගෙන යද්දී එතකොට බලපාන තැන් තුනක් තියෙනවා. එකක් තමයි අපේ රටේ එයාපෝට් එකේ නීති බලපාන. ඊට පස්සේ අපි යන ෆ්ලයිට් එක ඒ කියන්නේ එයාලයින් එකේ නීති බලපාන. ඒ වගේම අපි ගිහිල්ලා ගොඩ බැස්සට පස්සේ රටේ එයාපෝට් එකේ කස්ටම් එකේ නීති බලපාන. ඒ නිසා ඒ තුනම හොඳට චෙක් කරලා බලන්න ඕන. ඒ වගේම අදාළ මාළු ಜಾති හොඳට පැක් කරගන්න ඕන. එතකොට ලික්විඩ්ස් තියෙනවා නම් ග්‍රේවි වගේ කරි වගේ තියෙනවා නම් අනිවාර්යෙන් මේක හෑන්ඩ් ලගේජ් එකේ දාන්න නැතුව චෙක් බෑගේජ් එකේ හරියට සීල් පැක්
කරලා කන්ටේනර් එක දාලා හොඳට පැක් කරලා දාගන්න. එතකොට එයා ටයිට් කන්ටේනර්ස් යූස් කරන්න. ඒ වගේම පුළුවන් තරම් වැකියුම් සීල් කරගන්න බලන්න. ඒ වගේම ට්‍රැවල් කරන්න ඔන්න මෙන්න තියෙද්දි ෆ්‍රීස් එකෙන් ඒවා එළියට ගන්න. ඒ වගේම ඩෙස්ටිනේෂන් රූල් එක මම කලිනුත් කිව්වා ඒක හොඳටම චෙක් කරලා බලන්න. අනිත් දේ තමයි ගොඩක් රටවල් වලදී ඒ අද්දි අපි ඩික්ලෙයාර් කරන්න ඕන කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එක අනිවාර්යෙන්ම ඩික්ලෙයාර් කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා වෙලා යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා වෙලා මං හිතනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. කවදම හරි ඔයාලට මේ දේවල් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොන හරි experience එකක් තියෙනවා නම් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේවල් comment කරන්න. Thank you.